සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමදෙනාටම. අපේ channel එකට සාදරයෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. අද ගොඩක් ලස්සන දවසක්. මට හිතුණා වෙනසකටත් එක්ක අපි අද මොනවා හරි හදන්න ඕනේ කියලා. එහෙම හිතනකොට ගෙදර ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය වලින් රොටි හදන එක පහසුයි කියලා හිතුණා. අපිට ඒකට ඕනේ පොල්. හොඳට ඉස්සෙල්ලා පොල් කහගත්තා. ඊට පස්සේ අත් ඕනේ. ඊට පස්සේ අපිට පාන් පිටිත් ඕනේ. මේ විදියට ලුණු දියරත් එකතු කරලා මම මේ රොටි මිශ්‍රණය හොඳට මික්ස් කරගත්තා. එතකොටනේ රොටි පදමට ආවම රසට එන්නේ. ඊට පස්සේ ඒ රොටි එක හොඳට මික්ස් කරලා පිටි ගුලි විදියට හදාගත්තා. දැන් කොලේ තියලා රොටි ආකාරයට සකස් කරගත්තා. ඒ විදිහට එකවර රොටි කීපයක්ම හැදුවා. ඊට පස්සේ පෑන් එක තියලා ඒ රොටි ටික උලුස්ස ගන්න තමයි හදන්නේ. මම එකවර රොටි 3ක්ම තිබ්බා තැටියේ. එතකොට අපිට ඉක්මනට වැඩේ කරගන්නත් පුළුවන්නේ. කාලෙත් ඉතුරු වෙනවනේ. ඉතින් මේ විදිහට මම රොටි ටික හොඳට තැම්බෙන්න තිබ්බා. තැම්බීගෙන එනකොට කොලෙත් අයින් කරලා දෙපැත්ත දාලා හොඳට උලුස්ස ගත්තා. එතකොටනේ නියම රහ එන්නේ. ඒ වගේම ලස්සනට තියෙන්නේ. ඉතින් මම මේ විදිහට පිටි ප්‍රමාණයෙන් රොටි කීපයක්ම හැමෝටම ඇති වෙන විදියට හදාගත්තා. ඉතින් දැන් මෙහෙම හදාගත්ත රොටි ටික අපි පිළිගන්නන්න තමයි හදන්නේ. ඉතින් අපි කහගත්ත රොටි ටික බාගෙන ඉවර මේ විදිහට ඒක ඔක්කොම රොටි ටික ප්ලේට් එකට දාගත්තා. ඔයාලට කියන්න බැරි වුණානේ. මම ඊට කලින් රසම ලුණු මිරිසකුයි චිකන් කරි එකකුයි හදාගත්තා. ඉතින් මම එක ප්ලේට් එකේ තියලා ඔයාලට කිව්වා මෙන්න මේ ලුණු මිරිසයි චිකන් එකයි තිබ්බා. කොහොමද යාළුවනේ? අද හරිම රසයි. ඔයාලත් බලන්නකෝ උත්සාහ කරලා. හරිම ලේසිත් අපිට ඕන වෙලාවක හදාගන්නත් පුළුවන්. ඉතින් මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඔයාලා අපේ channel එක subscribe කරන්න. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙනකන් අපි ගිහිල්ලා එන්න. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් ආයෙත් හමු වෙමු. සුබ දවසක්. ඔයාලා